අපි ආව නුවරඑළියට නෑ කොහෙද? නානුවරට. නානුවර ස්ටේෂන් එකෙන් බැස්සා. දැන් යන්නේ කොහෙද දන්නේ නෑ. නුවරඑළියට කියලා දන්නවා. බස් වලට කොහෙද කියලා දන්නවද? මේ අර බස් එකක් වගේ හදපු කෑම මේකක් මොකක් කරේ කෑම. 14 minutes යන්න තියෙනවා. අම්මේ සීතලයි කියලා හිතන් ආවේ කර වෙනවා. ඒ මේ බාන බස් එකක් වගේ හදපු කෑම. බස් එක හම්බුනේ. ගයිස් ඔයාලට මම ෆන් ෆැක්ට් එකක් කියන්න. අපි මල්ලිට අවුරුදු 2ක් කාලෙදී යා නානුවේ මෙතනම මේ ස්ටේෂන් එකේ එයා නැති වුණා. හරිද? එයාවත් ඇරලා එයා ඉඳගෙන ගිහිල්ලා. පිටිපස්ස රෝලර් කෝස්ටර් එකක්. අන්න ටිකට් එක තිබ්බද? ගයිස් අපි වැස්සේ නේ. නුවරඑළිය බස් වල යනවා නම් ඔයාලා ටිකට් එක විසික් කරන්න එපා. තාපොට් එක අපිට තියා ගන්නවා. හැබැයි අපිට යන්න දුන්නා because charming person. charming personality. ඔය ඊට පස්සේ බිම තිබිලා අබ්බැස්සට පස්සේ ආවා. charming personality නෙමෙයි. අනේ ඇත්තමයි කියලා. අනේ ඇත්තමයි කියලා. ඇත්තමයි අංකල් යන්න දෙන්න. අපි ආව මහනගර සභා බොජුන් හල්ට බලමු මොනවද තියෙන්නේ කියලා. බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක. පොලොස් කට්ලට් සවුන්ඩ්ස් ෆැසිනේටිං. මාකට් එකට ආවා. It was fresh also. ගයිස් අපි දන්නේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි ග්‍රෙගරි ලේක් එකට යන්න ඕනේ. ග්‍රෙගරි ලේක් එකට යන්න ඕනේ. දන්නේ මම පමණයි. නෑ නෑ. මේවා මෙන්න මෙහෙම පාරකින් ග්‍රෙගරි ලේක් එකට යනවා දැකලා තියෙනවා. මම දන්නවා හරි පාර. හරිද? No one listens to me. ඉතින් දැන් අපි යනවා ඉතින්. දැන් මේ කොහෙද දන්නේ යන්නේ. අපිට කවුරුහරි මිනිහෙක් දෙකක් යනවා අපි පොස්. අපි ආවා නුවරඑළිය ජාතික ස්ථානයට. අපි ආව නෙමෙයි එක්කන් ආවලු. අලංකාරයි. මං වගේ. Oh god. I'm coming. මේ අවල. Colombo. Hot Milo. Once again, it's not Nescafe, it's Hot Milo. Yeah, it's Hot Milo. Guys, කලින් කිව්වා කන්න බෑ කියලා. මේ දවල්ට කන්න තියෙනවා කියලා පැය භාගයක් වැඩිපුර මෙතන හිටියා. තව ටිකක් ගත්තා. තවත් හිටියොත් මේ කාලා ඉවරයි. ඔයාගේ මුණ බලන්නකෝ. කන්න එපා ඔයා. ඔයාගේ මුණ ලස්සනයි. කන්න එපා. මට දැන් අර වතුර මොන හරි කරන්න යන්න ඕනේ. පීලලා ඉන්න කියලා. මම මෙයාගේ වීඩියෝස් වල ඉන්නේ කද්ද විතරයි. හරියට හරි.